මේගොල්ලන්ට පොඩි ඒවා කරලා දෙන්නවා. දෙන්න මේගොල්ලන් හම්බුත් එක. අම්මු අරකට බලාගෙන දෙන්න. අප්පඩිය ගාලා හම්බුත් එකක් දෙනවද? දෙන්නලු. ඔව් අප්පඩිය ගාලා හම්බුත් එකක් ගන්න දෙන්නේ. ඔය යන්න කලින් මුදිනා මේගොල්ලෝ. අප්පඩිය ගාලා හම්බුත් එකක් දෙන්නවා නේ. මේ අපේ පැත්තේ ඉන්නලා මේ ආන්ටිලා ඉන්නලා පොලේ ගහන ඔයිට වඩා හයි. ඒකනේ. හරි. අයියෙන් ගහන්න කප්පුලිය. අපි පොලේ හම්බුත් එකක් ගන්නලා සුදරම යන්න ඇදේ. ඔව් යන්න බලන්න ඔත zoom එකක්. පොලේ zoom එකක් ඈ. දෙන්න බලන්න. ලයි දැන් තමයි හොඳම තැන ආවේ. මේ බලහන්කෝ. පතාගෙන ආවට දැන් තැනට ආවා. හිතුව පතාගෙන ආපුතන නැවතුණයි කියලා. දැන් තියෙන උතාගෙන යන්නයි. මම මේ බලාගෙන. මුටි කන්න වෙන්නේ. නෑ කිව්වා. බලපු විදිය හරින්නේ ඔය. ඒක තමයි නැතර නැවතුනේ. එහෙමද? එතනින් එහාට යන්නම බෑ. දැන් එන්නේ නැද්ද? එන්නේ නෑ. එහෙනම් කැමති වගේ පොඩි. කැමති වගේ ඔයාට. කැමති. දැන් මම හොට පැටලුනේ. කොටලා දැන් තමයි කෙහෙල් ගහට කෙටුවේ. ඕක වෙයි කියලා හිතුවා. ඔව්. ඒක තමයි. ඉතින් එහෙම නෙමෙයි. මෙයා හිතන්න යන්නත් බෑ දැන් නේ. ඒක තමයි. මෙයාට කවියක් කියලා යන්නේ. කවියක්ද? කියන්න බලන්න. මෙයාට හොඳ කවියක් කියන්න අපි. මම මේ කියන්න බලන්න. චන්දා කමේ හිරුකට යන වෙලාවට නිකට යත තියන් බර කල්පනාවක ඉන්නා විටදී තනියම හුදකලාවක එන්නත ගෙදර කවුරුත් නැති වෙලාවක එන්න හිතුනෙත් නැහැ. ඒක තමයි. එහෙම නෙමෙයි. එහෙනම් ඒක හරි කියන්නේ නෑනේ. ඒක හරි කියන්නේ නෑ. තව එකක් දෙන්නම බලන්න නැගලා යන්නේ එක. පොඩි රුම් කෑල්ලක් දෙන්න නැගලා යන්න. දෙන්න බලන්න. එහෙනම් දෙන්න හොඳ රුම් කෑල්ල. දෙන්න මම සපෝට් එක දෙන්න. ආගේ රම්මලු ගාර දක්කේ පදවේ ලබන්න. කල්ලට උඩ වාඩි වෙලා කක්කතරනේ අඩි බලන්න. ඒකත් හරි කියන්නේ නෑනේ මේ අවස්ථාව. ඒකත් කියන්නේ ඉන්න වෙලාවයි. ඒක හරි කියන්නේ. එන්නේ නෑනේ අනිත්. ඒක තමයි කියන්නේ. එහෙනම් හොඳ එකක් ළමද වෙන එක? හොඳ එකක් දෙන්න බලන්න. හොඳ එකක් කියමුද? හොඳ එකක් කියන්න. කරේ කරේ රියම් දෙපාරාරෝ අරන් එන්නා දෙපොලේ ඉන්නේ. පළවෙනි කාටුනෙල් දෙවනිය කාටුනෙල් තුන්වෙනි කෙල්ල මාළලි. කවදෙන්නෙක් මොදපන් පොද ඇටි ගායගනි මේකයි අද නෑන්නේ. කවදෙන්නෙක් යදපන් එක දෙක තුන කියපන් ඕමයි ළමයි හදන්නේ. ඒක ඉස්සරහට කමෝදියක් කමනවන්න ඕනේ උත්තර හදාන්න එපා. ඒක තමයි. එහෙම නෙමෙයි. දැන් මේ වැඩම මංගල යුවල. අනේ ඔව්. නේද? ඔව්. එන්න වැඩකම් පිටිරේ විවාහ වෙලා. අන්න හරි. අද මෙතන ඇවිල්ලා. පාසනාවක්. ඔව්. ඉතින් උදේ පාන්දර පෝරකේට නගලා. පෝරකේට? ඔව්. යකෝ උඹ හිතුවද මරන්නේ එකයි නෝ කියලා. අයිය අර මහතවල් නින්දවුවේ අර අරුවේ ඉඳගෙන ඉන්නේ දෙන්නත් එක්ක කාර්යය බෙරාගෙන. ඒ පෝරකේ නෙමෙයි බකමූණෝ. එහෙනම් ඒ පෝරුවට නගලා. පෝරුවට නගලා. ඔව්. ඊට පස්සේ
අතපැන් වඩලා. අතපැන් වක් කළා. ඔව්. අක්කට කියලා. අක්කට? ඔව්. අක්කට නෙමෙයි නාගිට කියලා ගෙනත් තියෙන්නේ. එහෙම නෙමෙයි බංග මූණ අෂ්ටක කියලා. අෂ්ටක කියලා. ඔව් අනේ. ඔක්කොම කරලා. දැන් හරි. ඔව්. අද හවුදට හැන්ද සමයම නටන්නයි කියන්නේ දෙන්නත්. ඔව්. හැන්ද සමයම නටනවා. ඔව්. එහෙම නෙමෙයි. එහෙනම් කොහමද? ඒ දෙන්නගේ. ඔව්. අද විශේෂ දවස. විශේෂ දවස. නේද? අන්න හරි. අදින් අරබනේ නව යුවතිනේ. අන්න හරි. නේද? ඔව්. ඔව්. ඉරහත් කාලයක් එහෙම ලැබේවා. 89ක් රෝග 99ක් යාදින් 203ක් ආන්තරාව. අන්න හරි. දූරින් බෝත වේවා කියලා නේද? මේ අවස්ථාවේ පත්තිනි දෙවියන්ගේ දීර්ඝසලුව අරගෙන ඇවිල්ලා. අන්න හරි. නේද? ඔව්. ඒ දෙන්න අදින් අරබනේ නව යුවතිගේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා. සාර්ථක වෙලා. විස්තුන් කෝටිය දෙවි දේවතාවුන් වහන්සේගේ පීඩ ආරක්ෂාව ලැබිලා. ඒ රවිචන්ද්‍ර බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු අයන නවග්‍රහයන් වහන්සේලාගෙන් ඇතිවලා තියෙනා වූ දෝසාන්ත කාල දෝරින් භූත වෙලා පරිසංකල කියාගන්නේ. අම්මෝ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඒ මතු අනාගතයේදී රටට වැඩදායි ලොවට වැඩදායි දරු මුණු පුරන් ලැබලා ඉරහත් කාලයක් එහෙන් වෙදි වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එකේදී. මුලින් අන දරුවෝ හදන්න පුළුවන් වෙනවා. අම්මෝ පඩි පිළ වාගේ. ඊට පස්සේ ජනවාරි පෙබරවාරි කියලා නමුත් දාන්න ඕන. නම දාන්න පුළුවන්. ආරුණත් එහෙම ඉස්සරහට කියලා දානවා. ඔව් ඊට වැඩි වුණා. ඔව්. එහෙම කරලා කොහොම හරි නවන්නේ. මේ රට වැඩදායි නරඹකට ගුණ කරන්න. අන්තනාව රටේ ලැබේවා කියලා. ලැබේවා කියන කාරණා වත්තුනම්පා කරුගම්පා ගලිලා. ඇවිලා මේ දීහුම් මංගල කරන කරන දීපා කියලා මේගොල්ලෝ නාටුපාද කියලා. අන්න හරි. ආශිර්වාද කරලා කියලා. ඔව්. අපි යමු අපි ඇලි ඉවර කරලා නේ. ආශිර්වාද කරලා යන්නයි තියෙන්නේ. අන්න